මම ගලිවර්ගේ ලෝකෙට ඇතුල් වෙන ගම. මෙන්න මෙයා කියන විදියට ගියා නම් හරිම ලේසි. වටයක් කැරකිලා බැලුවා ලංකාව කොහෙද තියෙන්නේ කියලා. මෙන්න ඇතුල් වෙනකොටම තියෙනවා රෝලර් කෝස්ටර් එකක්. ලී වලින් හදලා තියෙන රෝලර් කෝස්ටර් එකක් දැක්කම උස හරිනම් යන්න පුළුවන්. රෝලර් කෝස්ටර් එකේ යන අය කෑ ගහනව නෙවෙයි, ඒ අයට කෑ ගැහෙනවා. කැමරාවත් අල්ලගෙන කෑ ගහන්න නැතුව හිටියේ බොහොම අමාරුයි. මෙයාව අඳුරනවද බලන්න. පාවෙන පීරිසියක යනවා. මේ රයිඩ් එකේ නම් අපි හැමෝම ගියා. මේක පොඩි රෝලර් කෝස්ටරයක් වුණාට හරිම ෆන්. එන්න මෙයාත් එක්ක ෆොටෝ එකක් ගන්න. දැන් තමයි ගලිවර් තීම් පාක් එකේ මේන් කැරක්ටර් එක බලන්න යන්නේ. මේ ඉන්නේ ගලිවර් නිදාගෙන ලිලි පුට්ටෝ ගලිවර්ව ගැට ගහලා. මේ රයිඩ් එකේ යන්න බය නැති කෙනෙක් ඉන්නවා නම් තඹප් එකක් දාන්න කමෙන්ට් සෙක්ෂන් එකේ. ඔයගොල්ලොත් එන්න අහසේ ඔළුවෙන් හිටගෙන රවුමට කැරකෙන්න. ප්‍රෙෂර් එහෙම තියන අය ටැබ්ලෙට් එක අරගෙන ඉන්න අමතක කරන්න එපා. ඕගොල්ලන්ටත් බර්ත්ඩේ පාටිස් ගන්න ඕන මෙන්න මේ තැන බුක් කරගන්න පුළුවන්. මම මුළු හැන්දෑවම තීම් පාක් එකේ එන්ජෝයි කළා. ඔයගොල්ලත් එන්න ගලිවර්ස් තීම් පාක් එකට. ගෙවන මුදලට යන්න සුදුසු වටිනාම තැන.